අයිබෝන්න නිර්මාණ ටීවී කණ්ඩායම අද දවසේදී මෙල්බර්න් ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටිනවා. ඒ තමයි විශේෂ වූ කටයුත්තක් පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්න. ඔබ දන්නවා ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ විශේෂ වූ දේවල් පිළිබඳව අපි ඔබට තොරතුරු ගෙන එනවා. ඉතින් අද දවසේදී දිවැසිවර ආචාර්ය ජෙරම් ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු සංචාරයක් සඳහා පැමිණ සිටිනවා. ඉතින් මේ මොහොතේදී තමයි එතුමාගේ සම්ප්‍රාප්තිය සිද්ධ වන්නේ. ඒ තමයි විශේෂ කටයුත්ත සඳහා එතුමානන් පැමිණ සිටිනවා. එළඹෙන ඉරිදා දවසේදී මහිමාන්විත සභාව තුළ මෙල්බර්න් මහිමාන්විත සභාව තුළ විශේෂ වූ දේව මෙහෙයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දහස් සංඛ්‍යාත ජනයා අපේ බැතිමතුන් එතුමානන්ගේ ආශිර්වාදය පතාගෙන එතුමානන්ගේ සුවය පතාගෙන මේ දේව මෙහෙට සහභාගී වෙන්න සූදානමින් සිටින වග අපිට ආරංචි වෙනවා. ඉතින් අපි නිර්මාණ ටීවී විදිහට අපේ කණ්ඩායම ඔබට මේ පිළිබඳව තොරතුරු ගෙන එන්න හිතුවා. මනුෂ්‍යයන්ගේ ජීවිතවල වල ලැබිලා තියෙන විපර්යාසය වෙනස මේක බලනවා. දැන් මේක විස්තර කරන්නේ කොහොමද? විස්තර කරන වචන නැහැ. විද්‍යාවටත් බෑ. ඉතින් එතන තමයි අපි දැන් අද ඉන්නේ. මෙවර විශේෂ සමුළුවක් නැත්නම් දේව මෙහෙයක් සිද්ධ වෙනවා. ඒ වර පැමිණීමත් එක්ක විශේෂ හෙළිදරව්වක් සිද්ධ වෙනවා. මෙවර මොකක්ද දේව මෙහෙය තුල සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන විශේෂ හෙළිදරව්ව? විශේෂ හෙළිදරව්වක් අනිවාර්යයෙන් මම එන ඕනම තැනක අලුත් දෙයක් ශුද්ධාත්ම වහන්සේ කරුණු කොටගෙන මම එළිදරව් කරනවා දේව වචනේ ආලෝකය. නමුත් මෙවර ඔස්ට්‍රේලියාවට එන්න ප්‍රධාන හේතුව ප්‍රයලයින්. ඒ කියන්නේ අත තබා යාඥා කරන්න පුළුවන් උපරිම සෙනගකට මම යාඥා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ සිද්ධ වෙන දේ අපි මුළු ලෝකෙටම ගෙනියන්න ඕනේ. ලෝකෙත් ලංකාවට ගේන්න ඕනේ. ඔක තමයි මගේ දර්ශනය. ඉතින් මෙවර මම ඇවිල්ලා තියෙන පිළිවන් තරම් උදවියට යාඥා කරලා අත තබා ආශිර්වාද කරන්න. ඒක තමයි මෙවර පර්පස් එක. ඒ වගේම දැන් සමාජ මාධ්‍ය හරි ප්‍රබලයි. ඔබතුමාගේ මේ දැක්ම ඔබතුමා මේ ගෙනියන පණිවිඩය මොන විදිහකටද දැනෙන්නේ අනිකුත් ආගමික බැතිමතුන්ට මේකට ඇයි ඇවිත් බලන්න අවශ්‍ය වෙන්නේ? එහෙමයි. දැන් අපි මිරකල් ඩෝම් එක ගත්තොත් ලංකාවේ හැම ආගමික පසුබිමකින් මිනිස්සු එනවා. ඌජක කට්ටියක් දැන් පැමිණෙන අරන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි හැම සතියකම අපි දහස් ගණන් ගිය අවුරුදු 64000ක් අලුතෙන් සෙනගාව මිරකල් ඩෝම් එක මාස 12ක් ඇතුළත ජාත්‍යන්තර සෙනග 10884ක් ඇවිල්ලා අවුරුදු 2ක් ඇතුළත මේ අතර අන්‍යාගමිකයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. 100ට මම හිතන්නේ 70ක් විතර. ඉතින් ඒ අයට සුභාරංචි ජේසුස් වහන්සේගේ සුභාරංචිය ගැන දැන් නිසකකම ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ සැබෑ කිතුණු පණිවිඩය කියන එක. ඉතින් එවැනි ආකල්පයක් තමයි අද අන්‍යාගමිකයන් ප්‍රතිබෙන්නේ මං ගැන. ස්තුතියි.